Hello, ඔයාලට කොහොමද? Welcome back to my YouTube channel. අපි අද උදේ අපේ බබාගේ මාස 6 බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ඇත්තම කිව්වොත් මාස 6 ලැබුවේ මීට සතියකට විතර කලින්. හැබැයි අද තමයි මට නිවාඩු තිබ්බේ. අපි අද එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ලොකුවට නෙමෙයි පොඩියට චූටි කේක් එකක් ගෙනල්ලා පොඩියට අපි සෙලිබ්‍රේට් කරා. අපි හිතේ බබාගේ මාස 6 කියන්නේ half birthday එක celebrate කරන්න හිතුවේ. අපිට ඇත්තටම හරිම සතුටුයි. මොකද pregnant වෙච්ච කාලේ ඉඳන් බබා හම්බෙච්ච දවසේ ඉඳන් ඊට පස්සේ ඒ වැඩ ටික අපි දෙන්න තනියම තමයි කරගත්තේ. අපිට උදව්වට කවුරුත් හිටියේ නැහැ. පළවෙනි මාස තුන වගේ හරිම tough. හරිම tough කියන්නේ ඒක කොහොමද survive වෙන්නේ කියලා මට මතකවත් නැහැ. ඒක ගොඩක්ම tough වෙන්න හේතුව තමයි මම pregnant වුණේ මම student කාලේ. එතකොට මෙහි ඔය අලුත් jobs immigration rule change වෙච්ච එකත් එක්ක මට ඒ වෙලාව ගන්න තිබ්බ හොඳම solution එක තමයි summer break එක ගන්න එක. summer break එක ගත්තට පස්සේ මට බබා හම්බෙන්නේ due date තිබ්බේ සැප්තැම්බර් 23. සැප්තැම්බර් 5 වෙනිදා මගේ last semester එක පටන් ගත්තා. එතකොට බබා හම්බුනේ සැප්තැම්බර් 30. එතකොට ඒ හම්බෙන්න ළඟ කාලේ හම්බුණාට පස්සේ බබා හම්බෙලා සති දෙකෙන් මට mid exam කරන්න වුණා. එතකොට last semester එකයි බබා හම්බෙච්ච එකයි ඩිසෙම්බර් වෙනකන් මම ඒ ඔක්කොම තනියෙන් කරගත්තා. මට husband ගේ උදව් තිබ්බා. තව මගේ හොඳම යාළුවෙක් මට ගොඩාක් උදව් කරා. එතකොට කොහොම හරි එක survive වෙලා ඩිග්‍රී එකත් ගන්න පුළුවන් වුණා. දැන් graduation එක තව මාස දෙකකින් තියෙනවා. එතකොට ඒක ඇත්තටම celebrate කරන්න ඕන දෙයක්. මොකද අමාරු දෙයක්. මොකද ඒක ඇඟට පතර දැනෙන ශාරීරික අපහසුකම් විතරක් නෙමෙයි. මානසික අපහසුකම්. එතකොට අර emotions overflow වෙනවා ඒ කාලේ. එතකොට පවුලේ කවුරුත් නැහැ. එතකොට ඒ දේවල් එක්ක බොහෝම tough කාලයක් අපි පහු කරේ. ඒකම තමයි අපි මේ 6 months celebrate කරන්න අපි තීරණයත් කරේ. You are my sunshine, my only sunshine. You make me happy when skies are gray. You'll never know, dear, how much I love you. Please don't. ඔන්න මේ තමයි අපේ පුංචි පැටියව අපි මුලින්ම දැකපු දවස. හොඳට ලං වෙලා බැලුවොත් එයාගේ පුංචි හાર્ට් එක ගැහෙනවා අපිට පේනවා. මේ තියෙන්නේ අපි ප්‍රෙග්නන්ට් කාලේ කරපු ෂූට් එක. අපි මේක කරේ බබාට සති 35 විතර. මට හරියට දැන් නම් මතක නැහැ ඉතින්. ඔයාට දැන් සති 40 පැනලා මේ ඉරිදට ඔයාට සති 41ක් වෙනවා. අද බ්‍රහස්පතින්දා. එතකොට දැන් මේ අපේ සති 40 අන්තිම කාලය යනවා. දැන් ෆුල් ටර්ම්. ඔයාලා දැන් රෙන්ට් එකත් ඉවරයි. ඔයාලා දැන් අපි මන්ඩේ ඉවික්ෂන් නෝට් එක දෙනවා. මන්ඩේ අපි C section එකක් ප්ලෑන් කරලා තියෙනවා. එතකොට මන්ඩේ උදේ අපි දෙන්න හම්බ වෙනවා. මාස 9ක් තිස්සේ මූණ දැක ඉඳලා මන්ඩේ තමයි මුලින්ම අපි දෙන්න දකින්නේ. අපි C section එකකින් හම්බෙන්නේ. ඒක ඔයාටයි අම්මටයි දෙන්නටම සේෆ් මෙතඩ් එක විදිහට ડોක්ටර් අංකල් රෙකමන්ඩ් කරපු හින්දා. ඒක ඔයා ලොකු බබෙක් වෙනවනේ. අම්මා කිලෝ 88යි අම්මත් තනි වෙලා. මගේ චූටි පැටිය ඔයත් ලොකු බබෙක්.
අපි ටියුස්ඩේ ඔයාගේ බර මෙෂර් කරාම ඔයාගේ බර තිබ්බ 9.2 pounds. ඒ කියන්නේ කිලෝ 4 ග්‍රෑම් 200ක් විදිහට ආසන්න විදිහට. එතකොට අපි දෙන්නටම සේෆ් ක්‍රමේ තමයි ඒක. අනිත් එක ඔයා ඔළුව යටට හරවලා කකුල් උඩ තිබ්බට ඔයාගේ ඔළුව ගොඩාක් පල්ලෙහාට ඇවිල්ලා නැහැ. ડોක්ටර් අංකල් ඒක කිව්වට පස්සේ තමයි අපි තීරණය කරේ අපි C-section එකක් කරනවා කියලා. ඉතින් මන්ඩේ හම්බෙමු. ආදරේ. මගේ චූටි මණිකෝ ඔන්න අද තමයි උදේ ඔයාගේ C-section එකට කලින් අපි මේ හොස්පිටල් යන්න ලෑස්ති වෙන්නේ. අපි හැමෝම ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. අපි හරි මාදිරෙන් ඉන්න ඔයාව බලාගන්න. දැන් වෙලාව 6 පහුවෙලා අපි 7 වෙනි හොස්පිටල් එකේ ඉන්න ඕනේ. අපි බලමු. තාම චූටි වෙලාවකින් යනවා අපේ අතටනේ. ආදැන් හොඳටම දඟලනවා. ඔයා දැන් පොඩ්ඩක්වත් නිකන් ඉන්නේ හොඳටම දඟලනවා. දැන් ආදරේ එක්සයිට්මන්ට් එකක්. එතකොට හිත අයිනේ තියෙන පුංචිම දුකක්. මොකද මගේ අම්මා ළඟ නැති එක. මොකද මට තාමත් හොඳට මතකයි මම ඔපරේටින් රූම් එකට ගියාට පස්සේ මට ඇඬුණා අම්මා ළඟ නෑනේ කියලා හිතලා. තමන්ගේ අම්මා ළඟ නැතුව අම්මා කෙනෙක් වෙන්න යන එකත් එච්චරම ලීසි දෙයක් නෙමෙයි ඉතින්. කොහොම හරි මේ තියෙන්නේ පළවෙනි දවසේ රෑ. සර්ජරි එකෙන් පස්සේ අපි එදා රෑ නර්සස්ලා ඔක්කොම අපේ රූම් එකෙන් ගියාට පස්සේ රූම් එකේ ඉතිරි වුණේ මයි බබයි මගේ හස්බන්ඩ්යි. එතකොට මෙන්න මේ තියෙන්නේ බබාට දවස් 8කින් හරි 9කින් හරි මට හරියටම මතක නැහැ අපි කරපු නිව්බෝර්න් ෂූට් එක. පේනව නේද ලස්සනට ඉන්න හැටි එයා.